Hello everyone, welcome to our foodie style. ඉතින් අද මම ඇවිත් ඉන්නේ කොළඹ තියෙන තවත් සුපිරිම ගානේ හොටෙල් එකකට මේ ITC රත්නදීප. අද මම ආවේ ඩිනර් බුෆේ එකකට. මේ හොටෙල් ITC රත්නදීප එකේ ඩිනර් බුෆේ එකට තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. මේ තමයි හොටෙල් එකේ ලොබි ඒරියා එක. ලොබි ඒරියා එකේ ඉඳලා රෙස්ටුරන්ට් එකට යන්න උඩ තට්ටුවට යන්න ඕනේ. මේ විදිහට එස්කලේටර් එකෙන් උඩ තට්ටුවට ඇවිල්ලා ඊට පස්සේ අපි රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ටේබල් එකකට ගිහිල්ලා ඊට පස්සේ අපි කෙලින්ම ගියා බුෆේ එකට. මේක ඉන්ටර්නැෂනල් බුෆේ එකක් නිසා හැම ජාතියෙම කෑම ජාති තිබුණා. ඉතින් මුලින්ම අපි සාමාන්‍ය විදිහට පටන් ගත්තේ සුප් සෙක්ෂන් එකේ. මෙතන සුප් එක කස්ටමයිස් කරගන්න තිබුණා. අපේ කැමති අයිටම්ස් වලින් අපිට සුප් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. අපේ සුප් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි එතන තිබ්බ අයිටම්ස් අපිට සුප් එක හදාගන්න. සීෆුඩ් සුප් එකක් තමයි එදා අපිට හදාගන්න පුළුවන්කම තිබ්බේ. මේ විදිහට තමයි මම මගේ සුප් එකට අයිටම්ස් සිලෙක්ට් කරගෙන මගේ සුප් එක හදාගත්තේ. ඊට පස්සේ මුලින්ම ඊළඟට මම ගියේ ශ්‍රී ලංකන් සෙක්ෂන් එකට. එතන තිබුණා ශ්‍රී ලංකන් විදිහේ කෑම ජාති, ස්පෙෂලි ආප්ප, කොත්තු, ඒ වගේම වෙනත් රොටි ජාති ඒ වගේ දේවල් තිබුණා. ඉතින් මුලින්ම පටන් ගත්තේ ඒ සෙක්ෂන් එකේ. මේ තමයි ජපනීස් සෙක්ෂන් එක. මේ ජපනීස් සෙක්ෂන් එකේ ඔයගලන්ට පේනවා සුෂි වර්ගයේම තිබුණා ගොඩක්. එක එක ජාතියේ සුෂි ඒ වගේම තවත් විවිධ ජාතියේ ජපනීස් කෑම තිබුණා. මේ තමයි ඉන්දියන් සෙක්ෂන් එක. ඉන්දියන් සෙක්ෂන් එකේ තිබුණ මේන් මෙනු එක. ඉතින් අපිට පුරුදු ගොඩක් කෑම බීම මෙතන තිබ්බේ. වගේම තමයි චීස් සහ අනිත් ඉටාලියන් සෙක්ෂන් එකට තමයි ඊළඟට අපි ගියේ. මේ තියෙන ඉටාලියන් සෙක්ෂන් එකේ තිබුණ සලාඩ්ස් ජාති වගේම අනිත් කෑම ජාති. මෙතන තමයි බාබකියු සෙක්ෂන් එක. මේ බාබකියු සෙක්ෂන් එකේ ගොඩක් මීට් ජාති තිබ්බා. ග්‍රිල් සෙක්ෂන් එක මෙතන. ඒ වගේම පීට්සා ජාතිත් මෙතන ගොඩක් තිබුණා. එක එක ඉටාලියන් සෙක්ෂන් එකේම කොටසක් විදිහට එක එක ජාතියේ පීට්සා වෙරයිටිස් කීපයක්ම මෙතන තිබුණා.
ඊළඟට මම ආවේ මගේ ෆේවරිට් සෙක්ෂන් එකට. ඒ තමයි ඩෙසර්ට් සෙක්ෂන් එක. මෙතන තිබ්බ ඩෙසර්ට්ස් ගැන නම් කියලා වැඩක් නෑ. හරිම රසයි. ලොකු වෙරයිටි එකක් තිබුණා. ඒක ඉන්ටර්නැෂනල් බුෆේ එකක් නිසා එක එක ජාතියේ ඩෙසර්ට්ස් ගොඩක් තිබුණා. ඒ ඩෙසර්ට් ඇත්තටම හරිම රසයි. ඔයගලන්ට පේනවා ඇති කොහොමද මේ ඩෙසර්ට්ස් තිබුණ විදිය. මේ චීස් කේක් එකක්. ඒ චීස් කේක් එකේම නම් හරිම රසයි. මෙතනත් බ්ලූබෙරි චීස් කේක් එකක්. ඒවා ගැන කියලා වැඩක් නෑ. හරිම රසයි. ඒ වගේම චොක්ලට්ස් වලට වෙනම සෙක්ෂන් එකක් තිබුණා. මේ තමයි අපි ඩෙසර්ට්ස් සර්ව් කරගත්ත විදිය. ඉතින් එතනින් පස්සේ අපි ගියා ඒගොල්ලන්ගේ ස්පෙෂල් බා එක වන හොටෙල් එකේ තියෙන ස්පෙෂල් බා එක තමයි ස්ටාර්ස්. ඒගොල්ලන්ගේ ස්කයි බා එකට අපි ගියා. මේ තමයි ඒගොල්ලන්ගේ බා ඒරියා එක. ඉතින් ඒ විදිහට තමයි අපි එදා මේ හොටෙල් එකේ ඩිනර් බුෆේ එක එන්ජොයි කරේ. මේ වීඩියෝ එකට ඔයත් කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න, ඒ වගේම social media follow කරන්න.